අපි අදත් මේ වීඩියෝවෙන් සවිස්තරව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ තාරකා විද්‍යාව පිළිබඳ උනන්දු වෙන අපි හැමෝටම තවත් වැදගත් කාරණයක් ගැන. ඒ තමා සෙනසුරු ග්‍රහයාගේ ටයිටන් චන්ද්‍රයා ගැන. සෙනසුරු කියලා කියන්නේ සෞරග්‍රහ මණ්ඩලයේ පිළිවෙලින් ගත්තාම 6 වෙනියට ඉන්න ග්‍රහලෝකය. ඒ වගේම සෞරග්‍රහ මණ්ඩලයේ බ්‍රහස්පතිට පස්සේ දෙවන විශාලතම ග්‍රහලෝකය. සෙනසුරු කියලා කියන්නේ බ්‍රහස්පති, යුරේනස්, නෙප්චූන් වගේ වායු යෝධයෙක් ලෙසටයි නම් කරලා තියෙන්නේ. ඉතින් ඔබ දන්න නොදන්න තොරතුරු රාශියක් සෙනසුරු ග්‍රහයාගේ ටයිටන් සම්බන්ධව අපි මේ වීඩියෝවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ තාමත් විශ්ව YouTube නාලිකාව subscribe කර නැත්නම් පහළ ඇති subscribe බොත්තම ක්ලික් කර අපත් සමග එකතු වන ලෙස සහෘද ඔබට මුලින්ම මතක් කර සිටින අතරේ අපි යන් වීඩියෝ. සෙනසුරුගේ චන්ද්‍රයෙක් වන ටයිටන් බාහිර ස්වරූපය පෘථිවියට සමාන වන බවයි විද්‍යාඥයන් සඳහන් කරන්නේ. සෙනසුරුට අයත් උපග්‍රහයින් 274න් එක්කෙනෙක් වෙන මෙම ටයිටන් චන්ද්‍රයා සෞරග්‍රහ මණ්ඩලයේ සතු චන්ද්‍රයන් අතරින් විශාලත්වයෙන් දෙවෙනි තැන හිමි කරගෙන තිබෙනවා. ටයිටන් චන්ද්‍රයා කහපැහැයට හුරු මීදුමකින් නිරන්තරයෙන් වැසී පවතිනවා. මේ චන්ද්‍රයාගේ මතු පිට උෂ්ණත්වය සෙල්සියස් අංශක -180ක් පමණ වෙනවා කියලයි සඳහන් වෙන්නේ. මෑතකදී කරනු ලැබූ නිරීක්ෂණ අනුව සෙනසුරු ග්‍රහයාගේ විශාලතම චන්ද්‍රයා වන ටයිටන්ගේ වායුගෝලයේ උතුරු කොටසේ වලාකුළු ඇතිවීමක්, ඒ වගේම එම ඇතිවෙන වලාකුළු එහි උතුරු ද්‍රවය දෙසට දින 4කදී පමණ ගමන් කිරීමක් නිරීක්ෂණය කළ බවයි නාසා ආයතනය සඳහන් කළා. ටයිටන්හි වායුගෝලය පිළිබඳව සොයාගෙන ඇති කරුණු වලට අනුව එම වායුගෝලයේ පහළ ස්තරය ටයිටන්ගේ මතු පිට සිට අභ්‍යවකාශය දෙසට කිලෝමීටර් 45ක් පමණ පැතිර පවතිනවා. ටයිටන් හට අයත් මෙම වායුගෝලයේ සංයුතය ගත් විට ඉන් 98ක් පමණ නයිට්‍රජන් අඩංගුව පවතින බවත්, ඉතිරි 2%ක පමණ ප්‍රමාණය මීතේන් වායු වලින් අඩංගුව පවතින බවටත් සඳහන් වෙනවා. මෙම මීතේන් උෂ්ණත්වය වැඩිවීමත් සමගම ඉහළ වායුගෝලය වෙත ගොස් වලාකුළු නිර්මාණය කරමින් පාවී යන අවස්ථාවක් මෙසේ නිරීක්ෂණය කර ඇති බවටයි නාසා ආයතනය සඳහන් කර සිටින්නේ. නාසා ආයතනයට අනුව ගංගා, විල් හා විශාල මුහුදකටද හිමිකම් කියන සෞරග්‍රහ මණ්ඩලයේ සතු එකම චන්ද්‍රයා වෙන්නේ මේ ටයිටන්. ටයිටන්ගේ ගුරුත්වාකර්ෂණය පෘථිවියට අනුව 14%ක් පමණ වෙනවා. මේ චන්ද්‍රයාගේ ඇතිවන වලාකුළු මගින් වැස්ස ඇතිවන බවටත්, එම වැස්ස මීතේන් වැස්සක් බවටත් වැඩිදුරටත් තොරතුරු සඳහන් වෙනවා. ඉතාමත් සිසිල් තෙල්වැනි ද්‍රවයක් සහිතව මෙම මීතේන් වැස්ස ටයිටන්ගේ පෘෂ්ඨයට ඇද වැටි ඒ මතුපිට ගංගාවන්, එවගේම විල්, ජලාශ පෝෂණය කරන බවයි සඳහන් වෙන්නේ. මේ සෙනසුරුට අයත් ටයිටන් ග්‍රහයාගේ වායුගෝලය පිළිබඳව තවදුරටත් තොරතුරු සොයා බැලීමේදී මම කලින් ඔබට කිව්වා වගේම නයිට්‍රජන් හා මීතේන් වගේම සංකීර්ණ කාබනික සංයෝග ඉතා ස්වල්ප වශයෙන්ද තිබෙන බවටත් සඳහන් වෙනවා. මේ සොයා ගැනීමත් සමගම තාරකා ජීව විද්‍යාව පිළිබඳ උනන්දු වන සියලුම දෙනාගේ අවධානය ටයිටන් වෙත යොමු වෙනවා. කාබන් කියලා කියන්නේ පෘථිවියේ ජීවයේ මූලික පදනම වන බැවින් ටයිටන් වැනි ග්‍රහලෝකයක ඒ වාගේ ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කිරීමෙන් පෘථිවියේ ජීවයේ ඇතිවීම සම්බන්ධවද වැඩිදුර තොරතුරු සොයාගත හැකි බවටයි ඔවුන් විශ්වාස කරන්නේ. ටයිටන්ගේ වායුගෝලයේ ඇති රසායන ද්‍රව්‍ය අතරින් වැඩි සක්‍රියතාවයක් ඇත්තේ මීතේන් වලයි. මෙම මීතේන් වෙත සෙනසුරු ග්‍රහයාගේ චුම්බක බලය පතිත වීම හා ඉලෙක්ට්‍රෝන ගැටීම හේතුවෙන් C2H6 නම් වන වඩා සංකීර්ණ අණු නිර්මාණය වීම සිදු තිබෙනවා. ඉතා මෑතක කළ පරීක්ෂණ අනුව තවත් අණු වර්ගයක් අලුතින් හොයාගන්නවා. ඒ තමා CH3. එහෙම නැත්නම් ක්‍රියාශීලී කාබනික අණු. මෙම අණුවේ රසායනික බන්ධනයක් නැති ඉලෙක්ට්‍රෝනයක් අඩංගුව පවතින බවයි සඳහන් වෙන්නේ. තවත් විදිහකින් කියනවා නම් හයිඩ්‍රජන් පරමාණු 3කට සම්බන්ධ වූ කාබන් පරමාණුවක් සහිත යුගලනය නොවූ එක් ඉලෙක්ට්‍රෝනයක් ඇති ප්‍රතික්‍රියාශීලී කාබනික අණුවක් මෙසේ අලුතින් සොයාගෙන තිබෙනවා.
මේ දේවල් කොහොම වුණත් ටයිටන් මත තියෙන මීතේන් මේ ආකාරයට වැය වෙලා ගිහින් අවසානයේ මීතේන් සියල්ල නැති වෙලා යනවා. එවිට ටයිටන් දුහවිලි හා කඳු පමණක් ඇති වායුගෝලයක් රහිත ග්‍රහයක් වෙනවා ඇති. මේ සිදුවීම් තවදුරටත් සමීපව නිරීක්ෂණය කරන්න නාසා ආයතනය 2034 වසරේදී පමණ වන විට ටයිටන් මත ඩ්‍රැගන් ෆ්ලයි නම් වන ගවේෂණ යානය ගොඩ බැස්වීමට කටයුතු සූදානම් කරගෙන යනවා. මෙහිදී ටයිටන් මතට යැවෙන න්‍යෂ්ටික බලයෙන් බලගැන්වෙන කුඩා ප්‍රමාණයේ හෙලිකොප්ටරයක් මගින් ගවේෂණ කටයුතු සිදු කිරීමට නියමිතව තිබෙනවා. අපි තවත් අලුත් වීඩියෝකින් තවත් මෙවැනි විශ්වය සම්බන්ධව අලුත් තොරතුරු සොයා බලමු. ඔබ තවමත් විශ්වයේ YouTube නාලිකාව subscribe කර නැත්නම් පහළ ඇති subscribe බටන් ක්ලික් කර අපත් සමග එකතු වන ලෙස සහෘද ඔබට මතක් කරන ගමන් අලුත් වීඩියෝකින් නැවත හමු වෙන තුරු ගිහින් එන්නම්. එතෙක් ඔබට ආයුබෝවන්.